1948 අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලැබෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල පැහැදිලිව ලංකාවේ නීති ක්‍රමය මොකක්ද කියලා සඳහන් වෙනවා. ඒ අපි හැමෝම දන්නවා මේ පාලනය සිද්ධ වෙද්දී ප්‍රධාන කුළුණු තුනෙන් එකක් තමයි අධිකරණය. එතකොට අද ලෝටස් වොයිස් සංවාදය සඳහා එකතු වෙලා ඉන්න අපිත් එක්ක නීතිඥ අතුල මහත්මයා. මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමානයේ උද්ගත වෙලා තියෙන සහ රටේ ජනතාවගේ ප්‍රධානම අවධානය ගිහිල්ලා තියෙන මාතෘකාව තමයි මේ අධිකරණයේ ඉහළ අධිකරණවල ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධව හරවත් සාකච්ඡාවක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම අතුල මහත්මයාගෙන් අපි දැනගමු මේ ලංකාවේ අධිකරණ පද්ධතිය සම්බන්ධව මේ නීති පද්ධතිය සම්බන්ධව ලංකාවේ නීතිය සම්බන්ධයෙන් අපි යම් ප්‍රවේශයක් ගමු. මුලින්ම මේක පොඩ්ඩක් ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරලා මේ පසුබිම පොඩ්ඩක් කතා කරලා අපි වැඩසටහන ආරම්භ කරමු. ඇත්තටම ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම ගැන අපි කතා කරද්දී රජවරුන්ගේ පාලන කාලයේ ඉඳලා ඊළඟට පෘතුගීසින්ගේ පාලන කාලය තුල ලන්දේසින්ගේ පාලන කාලය තුල ලංකාවේ ඔවුන් පාලනය කරපු ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ඉතින් බොහොම දියුණු සංස්කෘතියක් සහ රාජ්‍ය පාලනයක් තියෙන රාජ්‍යයක් විදිහට අපි ඒ රාජ්‍ය පාලනය තුළ නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙච්ච රටක් තමයි ලංකාව. ඊළඟට ඉංග්‍රීසියෙන් ලංකාව පාලනය කරායින් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉංග්‍රීසින්ගේ පාලන කාලය තුළ බිහි වෙනවා. අපි නිදහස ලබා ගත්තයින් පස්සේ 1948 අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලැබෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල පැහැදිලිව ලංකාවේ නීති ක්‍රමය මොකක්ද කියලා සඳහන් වෙනවා. ඊළඟට 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එනවා. මේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් නීති ක්‍රමය ගැන සඳහන් වෙනවා. ඊළඟට අද අපි පාලනය වෙන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වෙනකොට 21 වරක් සංශෝධනය වෙලා තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉතා පැහැදිලිව ලංකාවේ පාලනය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් විදිහට විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් පිළිගන්න රාජ්‍යයක් විදිහට පාලනය වෙන ආකාරයට තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වෙලා තියෙන්නේ. මේකේ අපි හැමෝම දන්නවා මේ පාලනය සිද්ධ වෙද්දී ප්‍රධාන කුළුණු තුනෙන් එකක් තමයි අධිකරණය. එතකොට ඉතා පැහැදිලිව ලංකාවේ අධිකරණ ක්‍රමය ක්‍රියාත්මක ජනතාවගේ පරමාධිපත්‍ය අධිකරණය සම්බන්ධ විධායකයේ සම්බන්ධය ව්‍යවස්ථාදායකයේ සම්බන්ධයෙන් වගේම අධිකරණමය බලයත් ජනතාවට තමයි හිමි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. ඒ ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා පත් කරන විනිශ්චයකාරතුමන්ලා ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා ඉහළම බලය. ඊළඟට අභියාචනාධිකරණයේ තියෙනවා. ඊට පහළින් මහාධිකරණ, දිසාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, කම්කරු විනිශ්චය සභා මේ ආකාරයට ලංකාවේ ඉතා පැහැදිලි අධිකරණ ධූරාවලිය ක්‍රියාත්මක වන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉතා පැහැදිලිව දන්නවා. ඒ වගේම මේකේ මූලික හරයක් විදියට අර බල තුලණය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්ප්‍රදාය තුල ඉතා වැදගත් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ බල තුලණය. විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ අතර ඒ තුලණය ක්‍රියාත්මක වන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මූලික අයිතිවාසිකම් සම්බන්ධ කරුණු දැක්වෙන ලෝකේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතරින් එකක් තමයි ලංකාවේ ආණ්ඩුක්‍රම. ඒක ජනතාවට විශාල වටිනා කාරණයක් මූලික අයිතිවාසිකම් සම්බන්ධ පරිච්ඡේදයන් වල ඒවා සඳහන් වන ජනතාවගේ අයිතිවාසිකම් ඒකෙන් ආරක්ෂා කරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්ුත් බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. කාගේ හරි මූලික අයිතිවාසිකම් කඩ වුණායින් පස්සේ ඒ පැමිණිල්ල පෙත්සමක් විදිහට ගෙනියන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් මේ මොහොතේ තියෙන ප්‍රධාන ගැටලුව මේ විශ්‍රාම වයස තීරණය කිරීම. ඒකට දැන් ඔබතුමා ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට සහ අපි කිසිම තැනක අපි දැක්කේ නෑ දැන් ආණ්ඩු පක්ෂයේ ආණ්ඩුව මේ තීරණය ගන්න ප්‍රධාන හේතුව හැටියට උන් ගොඩනගන තර්කය තමයි නඩු කටයුතු කාර්යක්ෂම කිරීම. ඒකට මේක නඩු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මෙහෙම පියවරකට යනවා නම් ඒක සාධාරණීකරණය කළා නැත්නම් මේක තමයි කරන්න ඕනේ දේ කියලා යෝජනාවක් කොහෙන් හරි එන්න ඕනේ. ඒක කමිටුවක් කරහා වෙන්න පුළුවන් නැත්නම් පරීක්ෂණයක් කරහා වෙන්න පුළුවන් මොකක් හරි. එහෙම තැනකින් මේක එන්න ඕනේනේ. එහෙම තැනකින් මේ වෙනකම් මේක ඇවිල්ලා නැහැ නේද? එහෙනම් ඇත්තටම ඉතාමත් හොඳ කාරණයක් මතු කරේ. පළවෙනි කාරණය තමයි කොහෙවත් මේ පත්වෙච්ච රජය ඒගොල්ලන්ගේ
ඡන්දයට ඉදිරිපත් වෙද්දී ඒගොල්ලෝ මේ ඉදිරිපත් කරනනේ මෙන්න මේවා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවානේ. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා පැහැදිලිව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. නමුත් ඒගොල්ලෝ කිසිම තැනක කියලා නැහැ විනිශ්චයකාරතුමන්ලාගේ වයස් සීමාව දීර්ඝ කිරීමක් කරනවායි කියන එක කිසිම තැනක කොයි ආකාරයකවත් සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ මේ කාරණේ සම්බන්ධයෙන් ජනතාවගේ බලයක් ඒගොල්ලෝ ලබාගෙන නැහැ. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තුමා මතු කරපු කාරණය මේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන්. කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා 4 දෙනෙක්ගේ වේකන්සිස් තියෙනවා. පුරප්පාඩු තියෙනවා. අභියාචනාධිකරණයේ විනිසුරුතුමන්ලා 4 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනවා. එතකොට මහාධිකරණවල දිසාධිකරණවල විනිසුරුතුමන්ලාගේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේකට අවශ්‍ය සපෝටින් ස්ටාෆ් එකක් ඕනේ. කියන්නේ ලගුලේ එකට කටයුතු කරන කාර්ය මණ්ඩලයක් ඉන්නට ඕනේ, පවත්වාගෙන යන්න ඕනේ. මේගොල්ලන්ගේ හිඟයක් තියෙනවා. අවශ්‍ය කාඩර් එක අවශ්‍ය ප්‍රමාණයට පුරවලා නැහැ. උසාවියකට ගියාම නීතිඥවරු දන්නවා අද උසාවියකට ගියාම නඩු කල් යන්නේ මේ විනිශ්චයකාරතුමන්ලා නඩු අහන්න බලාගෙන යනවා. උසාවියේ නීතිඥයෝ ලෑස්ති වෙලා යනවා. පාර්ශවයන් නඩු අහන්න එනවා. මේ ස්ටෙනෝ කෙනෙක් ස්ටෙනෝස්ලාගේ මදිකමක් නිසා ඒ අවශ්‍ය මේවා ටික දාපු නිසා නඩු කල් යනවා. ඒක නිසා මේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මේක කරනවායි කියලා කියන්නේ වීලු සාගත කතාවක්. තාක්ෂණය මුසුවීම කොච්චර පල්ලෙහාද? තාක්ෂණය මුසුවීම ඉතාමත් පල්ලෙහායි තියෙන්නේ. මේක නෙමෙයි කාරණේ වෙන්නේ. දැන් මෙතෙන්දී මේ කාරණයක් එක්කලා එහෙමනම් සැබෑ අභිලාෂයක් තියෙනවා නම් මේ විනිශ්චයකාරතුමන්ලා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා පත් කිරීම ඉස්සෙල්ලා කරන්න තිබ්බා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා පත් කිරීම කරන්න තිබ්බා. සත්භාවයෙන් නම් මේක කරන්න ඉස්සෙල්ලාම කරන්න ඕනේ අර පත් කිරීම. ඉස්සෙල්ලාම කරන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ බලය දීලා තියෙන කාටද? ඒ විනිශ්චයකාරතුමන්ලා පත් කිරීමේ බලය දීලා තියෙන ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා තමයි තමන්ගේ නම් යෝජනා කළා ව්‍යවස්ථාදායක සභාවට යවන්න ඕනේ. ව්‍යවස්ථාදායක සභාව අනුමත කරායින් පස්සේ ඒ පත් කිරීම ඊළඟට කරන්න ඕනේ ජනාධිපතිවරයා. මේක පැහැදිලිව මේ පත් කිරීම නොකිරීම කියලා කියන්නේ ජනාධිපතිවරයා විසින් කරනු ලබන ප්‍රමාද කිරීමක්. ඒක වගකීම විධායකයේ ප්‍රධානියා විදියට ගන්නට ඕනේ. මේ නඩු පමා කිරීමක් සිද්ධ වෙනවා නම් විනිශ්චයකාරතුමන්ලා පත් නොකිරීම මත ඒ වගකීම පැහැදිලිම විධායක ජනාධිපතිවරයා විසින් ගත යුතු කාරණයක් වෙනවා. ඊළඟට මේක කිසිම එකගතාවයක් නැහැ. මේක කරද්දී ලෝකේ අනිත් රටවල් වලත් කළා තියෙනවා. ඒ රටවල් වල කරද්දී ඒක ගැන විශාල සංවාද කරලා සොයලා බලලා ඒ රටේ අපේක්ෂිත ආයු කාලය කොච්චරද? වගේම ඒ රටේ මේ කොච්චර ප්‍රමාණයකද ජනගහන වර්ධනය සිද්ධ වෙන්නේ? මේ ආදී විවිධ කරුණු සම්බන්ධයෙන් සුවිශාල අධ්‍යයනයක් කරලා තමයි මේවා කරලා තියෙන්නේ. එහෙම නැතුව එක හදිස්සියෙම ඉතා කඩිනම් කටයුත්තක් විදියට ලෝකෙ කිසිම රටක මේවා කළා නැහැ. මේවා විශාල සංවාදයකට ලක් කරලා මේවා කතා කරලා ඒකට විද්‍යාත්මක කරුණු ගැන පැහැදිලි කර ගැනීමක් කරලා ඉන් පස්සේ තමයි සමාජයේ සියලු දෙනාගේ එකඟතාවයන් මත මෙවැනි දේවල් කරන්නේ. එහෙම නැතුව එකපාරට මෙන්න හිතනවා මේක වැඩි කිරීමක් කරන්න ඕනේ, මෙහෙම කිරීමක් කරන්න ඕනේ. ඊළඟට අදහස් වෙන්නේ මොකද්ද? මිනිස්සුන්ට මේකේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අධිකරණය ගැන ජනතාවගේ අවුරුදු ගාණක් තිස්සේ අපේ අධිකරණය ගැන දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් තිබ්බා. මේ වගේ කරුණු කරායින් පස්සේ අධිකරණය ගැන ජනතාවගේ තියෙන විශ්වාසය බිඳ දමන තැනකට මේ ව්‍යවස්ථාදායකය සහ විධායකය විසින් අධිකරණය පත් කරන්න උත්සාහ කරනවා. ඒක අධිකරණයට විරුද්ධව අපි දකින්නේ ඒක අධිකරණයට විරුද්ධව සිදුවන කුමන්ත්‍රණයක් විදියට. එතුමන්ලාට තියෙන ගෞරවනීය මේ තත්වය විනාශ කිරීමේ උත්සාහයක් කරනවා. ඊළඟට අපි දන්නවා මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන යම්කිසි සංශෝධනයක් ගෙනාවයින් පස්සේ ඒ සංශෝධනය කොහොමද කරන්න කියන එක. ඒ කියන්නේ ඒක පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් කරනවද, ජනමත විචාරණයකට යනවද කියන කාරණේ තීරණය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මේක තීරණය කරද්දී මේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒගොල්ලන් එතුමන්ලාගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිසුරුතුමන්ලාගේම වයස් සීමාව සම්බන්ධ සංශෝධනයක් ගැන ඉන්ටර්ප්‍රේෂන් එක. ඒ කියන්නේ මේ කොහොමද මේක 3/2න්ද සම්මත කරන්නේ, ජනමත විචාරණයකද සම්මත කරන්නේ කියන කාරණේ ඒගොල්ලම තීරණය කරන්න ගියායින් පස්සේ තමන්ගේ නඩුව තමන් අහනවා කියන ස්වභාවික යුක්තියේ මූලධර්මයේ සම්බන්ධ ගැටලුවකට ශ්‍රේෂ්ඨාධිකරණය තල්ලු කරනවා. මේක කරන්නේ විධායකයෙ විසින්. නම් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය නම් එක්ක මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම සංශෝධනය කරලා කරන්න ඕනේ. එහෙම නැත්නම් විශාල
සමාජයේ පුළුල් කාලාන්තරයක් තිස්සේ පුළුල් සංවාදයක් ඇති කරලා ඒ සංවාදයත් එක්කලා ඒක ගැටලුවක් නොවන ආකාරයට මේක කරන්නට ඕනේ. එහෙම නැතුව එහෙම නැතුව හදිස්සියේ මේ වගේ කාරණයක් කරනවා කියලා කියන්නේ මේක අධිකරණයේ බලයට කරන විධායකයෙකු විසින් අධිකරණයට කරන හානියක් විදිහට තමයි අපි මේ කාරණේ දකින්නේ. දැන් ඔබතුමා මේ විධායකයෙකු විසින් අධිකරණයට කරන හානියක් හැටියට අර්ථකථනයක් ගෙනාවා සහ අපි මෙතෙක් කතා කරපු තොරතුරු වලින් අපි ප්‍රධාන කරුණු තුනක් අපිට මේ බැලු බැලමට තහවුරු වෙනවා. එකක් මේ තීරණය ගන්නේ සද්භාවයෙන්ද නැද්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන් තැනක් තමයි මේ සද්භාවයෙන් ගන්නවා නම් ඇයි අර සෙසු අධිකරණවල පුරප්පාඩු ටික පුරවන්නේ නැත්තේ? මේක කාර්යක්ෂම කරගන්නවා කියන සද්භාවයෙන් කරනවා නම් මේ පුරප්පාඩු ටික පුරවන්න ඕනේ. දෙවැනි එක මේ තීරණය ගන්න පිළිගත්ත ක්‍රමවේදයක් කරා මේ වෙනකන් ගිහිල්ලා නැහැයි කියන එක මේ කෙටි වෙලාව ඇතුළත අපි තහවුරු කරා. තුන්වෙනි කාරණාව පැහැදිලිව බැලූ බැලමට තීරණා මේක පුදුම හදිස්සියක් මේ වැඩේට තියෙනවා. කියන එක මාස දෙකකින් අපි කරනවා. එතකොට මේ කාරණා තුන පෙළ ගැස්සුවාට පස්සේ අර ඔබතුමා කිව්ව කතාව විධායකයා හරහා යම් බලපෑමක් අධිකරණයට සිද්ධ කරන්න හදනවාය කියන පෙර කියවීම අපිට පුරවැසියන් හැටියට දකින්න පුළුවන්. එතකොට මේක අපි කලිනුත් ඔබතුමාගේ වචනේ ආව මේ රාජ්‍ය රඳාපවතින ප්‍රධාන කුළුණු තුන අධිකරණීය ව්‍යවස්ථාදායක විධායකය කියන එක අතර ගැටුමක් ආවම අපි අර කියන චෙක් ඇන්ඩ් බැලන්ස් එක සංවරණය සහ තුලනය නැති වෙනවා. එතකොට යම් ආකාරයකට මේක සංවරණය සහ තුලනය බිඳ වැටීමක් දක්වා ඇත්තටම වර්ධනය වුණොත් මේ රට කොතනටද යන්නේ? මේ රාජ්‍ය කොතනද? මම ඒක අහන්නේ මම පසුගිය විනාඩියකින් පැහැදිලි කරන්නම්. දැන් අපි ගත්තම ප්‍රජාතන්ත්‍රවාදීව බලය හුමාරු වෙන්න හොඳ උදාහරණයක්. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුළ. තුමා කිව්වා ජාතික වශයෙන් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් පවා අපේ අධිකරණයට විශාල පිළිගැනීමක් තියෙනවා. එතකොට මේ වගේ දේවල් විනාශ වීම අපි අර අවුරුදු ගාණක් රට ගැන හදාගත්ත කීර්තිනාමයේ ඉඳලා පුරවැසියාගේ ආකල්ප දක්වා විශාල බලපෑමක් කරන්න පුළුවන්. කොතනද මේ කියන්නේ මේ චෙක් ඇන්ඩ් බැලන්ස් එක බිඳ වැටුනොත් මේක. දැන් අපි මුලින්ම දැනගන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න රටක් කියන කාරණේ. මොකද සමස්තයක් විදිහට ලංකාවේ ජනතාවගෙන් අතිමහත් බහුතරය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ ඒකට අනුගත වෙච්ච සහ ඒකත් එක්කලා ගමන් කරන පිරිසක්. ඒක තමයි දියුණු රටක තියෙන තත්ත්වය. ඒ සම්බන්ධයෙන් ලංකාව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන තත්ත්වය තියෙනවා. ඒකේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැලුවයින් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිවාර්යයෙන්ම ඔබතුමා මතු කරපු ආකාරයට විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය කියන කරුණු අතර තුලනයක් සංවර්ණ තුලන ආකාරයක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ විධායකයේ වෙනම ක්‍රියාත්මක වෙනවා, ව්‍යවස්ථාදායකයේ වෙනම ක්‍රියාත්මක වෙනවා, අධිකරණය වෙනම ක්‍රියාත්මක වෙනවා. මේවා අතර සංවර්ණ තුලන ක්‍රමයක් තියෙනවා. ඒ සංවර්ණ තුලන ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම තමයි තියෙන්නේ. ඒක බලපෑමක් කාටවත් ඇති කරන්න බැරි ආකාරයට මේක ස්ථාපනය කරලා තියෙනවා. ඒක තමයි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙන්නේ. දැන් අපි හිතමු මූලික අයිතිවාසිකම් ගැන මම කලින් කතා කරා. විධායකයන් යම්කිසි කෙනෙක්ට හානියක් වුණායින් පස්සේ මූලික අයිතිවාසිකම් නඩුකරයක් ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගිහිල්ලා ඒක ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි ව්‍යවස්ථා ගැන කතා කරා. ව්‍යවස්ථාවක් ගත්තයින් පස්සේ මේක සංශෝධනය කරන්න ගියායින් පස්සේ තුනෙන් දෙකද මේක කරන්න ඕනේ, ජනමත විචාරණයකින්ද කරන්න ඕනේ, මේක කරන්න බැරිද කියලා තීරණය කිරීමේ බලය අධිකරණයට තියෙනවා. දැන් මේ ආකාරයට මේ තුලණය බිඳ දැමීමක් සිදු කරොත් කොයි හරි විදිහකට විධායකය උත්සාහ කරොත් ව්‍යවස්ථාදායකයේ බලය සහ අධිකරණයේ බලය තමන්ගේ අතට ගන්න උත්සාහ කරොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වගේම රටකට එහෙම පාලනය ගෙනියන්න බෑ. ලෝක රට වෙලා තියෙනවා. පාකිස්තානේ මොකද්ද උනේ? සිම්බාබ්වේ මොකද්ද උනේ? ලෝකේ එහෙම උදාහරණ ඕනෑ තරම් තියෙනවා. රටවල් අවසානයේ සමාජීය ආර්ථිකමය දේශපාලන කොච්චර අස්ථාවර වුණාද? විශාල අස්ථාවර තැනකට ගිහිල්ලා විශාල බිඳවැටීමකට ලක් වෙලා ඒකත් එක්කලා ආයෙත් ප්‍රජාතන්ත්‍රවාදී මේ ක්‍රමය ආපහු ගොඩ ගන්න බැරි තත්වයකට වැටෙනවා. ඒක නිසා මේ වගේ කරුණු වලදී තාමත්ම සැලකිල්ලෙන් දැන් මේකේ පැහැදිලිව අපි තාර්කිකව කරුණු සහිතව අපි පැහැදිලි කරලා පෙන්නවා මේක මේකේ පිටිපස්සේ තියෙන කතාව. ඒ කියන්නේ ආණ්ඩුවේ මනෝභාවය කොතනද තියෙන්නේ මේ තීන්දුව ගැනීම හරහා කියන එක සහ මේක ගැනීම හරහා රට කොතනටද යන්නේ කියන එක. ඒකට පැහැදිලිව ඕන කෙනෙක්ට තේරෙන කාරණාවක් තමයි මේක මේ තීරණය නිසා පුරවැසියාට ලැබෙන දෙයක් නැහැ. නීතිඥවරුන්ට ලැබෙන දෙයක් නැහැ. අධිකරණේ නඩුවක් යන අයට මොකුත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම කාර්යක්ෂමතාවයක්වත් මේකෙන් වෙන්නේ නැහැ කියන එක අපි දැන් පැහැදිලිව තර්කානුකූලව පෙන්නුම් කරා. ඒතුවා මොකද්ද හිතන්නේ දැන්? එහෙම දෙයක්වත් වෙන්නේ නැත්තම් කඩිමුඩියකුත් තියෙනවා. ඉලිවත්ත ක්‍රමවේදය හරහා ගිහිල්ලත් නැත්තම් මෙච්චර අවදානමක් දැන් අපි දැක්කා නීතිඥ සංගමයෙන් ස්වාමීන් වහන්සේලාගෙන් කතෝලික ක්‍රිස්තියානි විවිධ නිකායන් වලින් පවා මේකට ආණ්ඩුවට විරුද්ධත්වයක් ප්‍රකාශ කරලා තියෙනවා. මෙච්චර
ප්‍රෙෂර් එකක් එද්දී පීඩනයක් එල්ල වෙද්දී පැහැදිලිව මේක සද්භාවයෙන් කරනවා නම් යම් කාලයක් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ තීරණකාරක සභාවක්වත් පත් කළා. එහෙම ක්‍රමවේදයක් කරා මේකට යන්න තිබ්බා. එහෙමත් දැන් නැතුව මෙහෙම කඩිමුඩිය කරගන්නකොට ඕන කෙනෙක්ට හිතෙනවා තිරය පිටිපසු අවශ්‍යතාවයක් මේකේ තියෙනවා. මොකද සැඟවුණු නෑමක් තියෙනවා කියලා. මොකද එකතු කිරීමක් කළොත් මේකට නීතිඥ සංගමය සියලු සමාජිකයන් කැදවලා විරුද්ධ වුණා. විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය තමන්ගේ මතය ප්‍රකාශ කරලා තිබ්බ මේක වැරදි. ආසියානු නීතිඥ සංගමය තමන්ගේ මතය ප්‍රකාශ කරලා තිබ්බ මේක වැරදි කියලා. මම එකයි කිව්වේ මේක දේශීය නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් අපේ පිළිගැනීම සම්බන්ධ කාරණයක් වෙනවා. මේක කාරණේ මේකයි. මේ ආණ්ඩුව ඉතාමත් අකාර්යක්ෂමයිනේ. මෙගලන්ට ගොවියන්ගේ ප්‍රශ්නය විසඳ ගන්න බැරි වුණා, ජනතාවගේ ආර්ථිකය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඒ සියල්ල මේගොල්ලෝ අහගන්න හදනවා. අපිට බලයක් දීලා තියෙනවා දූෂිතයින්ව නැති කරන්න. ඒක සම්බන්ධයෙන් තමයි මේ කටයුතු කරන්න කියලා ඒගොල්ලෝ පොඩි මේ ලොකු කාරණයක් ප්‍රකාශ කරමින් යනවා. නමුත් ඒක කරන්න හදනවයි කියන කාරණය නෙමෙයි මේකේ සැබෑ කාරණය වෙන්නේ. මොකද මේ විනිශ්චයකාරතුමන්ලාගේ වයස වැඩි කිරීමක් කළා ඉන්න විනිශ්චයකාරතුමන්ලාම තියාගන්න ඕනේ නැහැ නඩුවහන්න. මොකද අපේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විශ්‍රාම ගියායින් පස්සේ ඊළඟට ඉන්න විනිශ්චයකාරතුමන්ලාත් ඉතාමත්ම පළපුරුදු දක්ෂ උගත් විනිශ්චයකාරතුමන්ලා. අභියාචනාධිකරණයේත් එහෙමයි. එතුමන්ලා ඉහළට අභියාචනාධිකරණේ ඉඳන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉඳන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඉන්නේ ඒ වගේ උගත් දැනුම තියෙන විනිශ්චයකාරතුමන්ලා. ඉතින් ඒක නිසා එතුමන්ලා ඉඳලා මේ කාරණේ කරගන්න බෑයි කියන කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම වැදගත්ම කාරණේ තමයි එතුමන්ලා සියලු දෙනාම ඉතාමත්ම ස්වාධීන විනිශ්චයකාරතුමන්ලා. ඒක නිසා මෙතන අපිට ගැටලුවක් තියෙනවා. මේ ආණ්ඩුවේ තියෙන වංචා දූෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වංචා දූෂණ ටික වහගන්න එකද මේ වහගැනීම සම්බන්ධයෙන් විනිශ්චයකාරතුමන්ලාට අල්ලස් දීමක්ද මේ වයස දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් කරන්න යන්නේ කියන ගැටලුව අපිට මම කරුණු කිහිපයක් මතු කරන්නම්. එකක් තමයි ලංකාවේ හිටපු විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහත්තයා. ඒ කුමාර ජයකොඩි මහත්තයා ගල්ලඟුරු ටෙන්ඩරේ සම්බන්ධ ප්‍රශ්නයකදී අයින් කරනවා. නමුත් එයාට ඊට කලින් එයා කරපු රැකියාවක් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් ගොනු වෙලා තියෙන කෙනෙක්. ඊළඟට වසන්ත සමරසිංහ ඇමතිවරයා, මහින්ද ජයසිංහ ඇමතිවරයා, රංජන් ජයලාල් නගරාධිපතිවරයා කියන තුන් දෙනාටම හොරොප්පුවක් හදාගෙන අනුන්ට අයිති දේපලක් Tamanට පවරා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් ගල්කිස්සේ මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙනවා. එතකොට ඒ වෙලාවේ හිටිය උගත් මහේස්ත්‍රාත්තුමිය මේගොල්ලෝ අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න කියලා කිව්වා. එහෙම කිව්වයින් පස්සේ මහේස්ත්‍රාත්තුමිය වෙනත් අධිකරණයක දිසා විනිසුරුතුමියක් විදියට මාරු කළා. ඉතින් මෙන්න මේ වගේ කරුණු. ඊළඟට ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් මම දැන් චුට්ටකට කලින් කිව්වා ජයකොඩි ඇමතිවරයාට සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන ඉඩ ගොඩාක් වැඩි. ඒ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ලුණු ගෙන්වීම සම්බන්ධයෙන් සහල් ගෙන්වීම සම්බන්ධයෙන් මේ ටෙන්ඩර් වල ප්‍රශ්නයක් ඇති වෙන්නට තියෙන ඉඩ ගොඩාක් තියෙනවා. ඊළඟට භාණ්ඩාගාරයේ තිබ්බ ඩොලර් රුපියල් නෙමෙයි ඩොලර් මිලියන 2.5කට අස්ථානගත වෙලා තියෙනවා. ඒක උනේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒකේ තියෙන හොඳම සාක්ෂිකාරය සියදි විනාශාගතයි කියලා කියනවා. මේව සම්බන්ධ විශාල ප්‍රශ්න තියෙනවා. ඊළඟට කන්ටේනර් 323ක් රටට කිසිම රතු ලේබල් තියෙන කන්ටේනර් 323ක් නිසි පරීක්ෂාවෙන් තොරව රට ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් එතකොට හිටිය ඇමතිවරයා බිමල් රත්නායක මහත්තයාට චෝදනාවක් තියෙනවා. එතකොට රේගුව බාරම හිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාට ඒ සම්බන්ධ චෝදනාවක් තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ ඉන්නවා ජගත් මඩුවර්ණ කියලා മന്ത്രിවරයෙක්. ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා විශාල ප්‍රමාණයක් තියෙනවා. එක දවසක් නඩුවට එනවා, දවස් දෙක තුනක් එන්නේ නැහැ, ආපහු මෝෂන් එකක් දාලා කැඳ ගන්නවා. මේ වගේ චෝදනා ලක් වෙච්ච කණ්ඩායමක් තමන්ගේ චෝදනා ටික ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්නද මේ වගේ සංශෝධනයක් ගෙනල්ලා උත්සාහ කරන්න කියන ගැටලුව තියෙනවා. ඒ නිසා මේ පරණ ඒවා හොයන කාරණයක් නෙමෙයි. දැන් මේ අවුරුද්දයි මාස 10ක් ඇතුළත වෙලා තියෙන දේවල් වලින් ආරක්ෂා කරන්න වෙන උත්සාහයක් විදිහට තමයි මේ රටේ ජනතාව මේක දන්නේ. අවසාන වශයෙන් මේ ඔබතුමා සඳහන් කරපු මේ ලයිස්තුවත් එක්කම එක දෙයක් මතක් කරන්න ඕනේ. මැයි දින පෙළපාලි මගේ මතකය හරිනම් ඩිල්වින් සිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් සමාජමන් කියන නිලනෝනේ ජනාධිපතියා කියලා අපි දන්නේ නැහැ. නමුත් එතුමා කියනවා ඔය ගල්ලඟුරු ප්‍රශ්නේදී කොමිසම හරහා ගිහිල්ලා අවසානයේ
සියලු දෙනා නිදොස් වෙනවා. නිදොස් කොට නිදහස් වෙනවා කියලා. කොහොමද එයා කොහොමද එයා කියන්නේ? කොහොමද එතකොට එයා කියන්නේ? ඒ කාලවකවානුව තුලම ඒ රැස්වීම වලදීම ජනාධිපතිතුමා මේ නඩු තීන්දුව දුන්නා. එතකොට මේ සියල්ලත් එක්ක අපිට මේ චිත්‍රය මැවිලා පේනවා. මේ පහර ගන්න ලංකාවේ ස්වාධීන අධිකරණයට සහ අවසාන වශයෙන් හොඳ තරකයක් මතු වුණා මේ හොරු අල්ලනවා කියලා මේක පෙන්නුවට හොරු අල්ලන එකේ මේක මේ හොරකම් වලින් බේරෙන්නේ නැහැ. එතකොට අපි තහවුරු කරන ඔබට යම් තර්කයක් ගොඩනගමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට එන්න දුන්න ප්‍රධාන පොරොන්දුවක් තමයි දූෂණ විරෝධය. හොරු අල්ලනවට අපිත් කැමතියි. මේ රට දූෂිතෙන්ගෙන් ගලව ගන්න ඒ ව්‍යායාමයේ දරන්න විශේෂයෙන් තරුණයන් හැටියට අපි ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කැමතියි ඒකට. හැබැයි එතකොට මේ මැතිවරණ පොරොන්දුව මොවුන් ලබා දෙනකොට ඔවුන්ගේ ප්‍රතිපත්තියේ ප්‍රමුඛ ස්ථානයට මේක ගේනකොට ඔවුන් මේ හොරු අල්ලන වැඩේට සූදානම් වුණා. සූදානම් වුණේ කොහොමද? ෆයිල් පිටින් කැප් හදාගෙන. නිලධාරීන් ඉන්නවා අපේ ආණ්ඩුවක්ම අපිට ෆයිල් දෙනවා කියලා කිව්වා. ඔය ඔවුන්ගේ මේ පෙර සූදානම ඇතුලේ කිසිම තැනක ඔය හොරු අල්ලන වැඩේ සාර්ථක කරගන්නවත් කාර්යක්ෂම කරගන්නවත් මිනිසුරුන්ව දීර්ඝ කරන්න ඕනේ කියලා කතාවක් තිබ්බේ නැහැ. ඒ තර්කෙන් එහා පැත්තේ මේ දෙකේ කිසිම සමාන්තර භාගයක් නැහැ කියන එක ඕන කෙනෙක්ට තහවුරුයි. අදට වැඩසටහන අවසන්. බොහොම ස්තුතියි.